මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ සමහර මිනිස්සුයි කියන කොට්ටාසේ මේ දාලා ගිහින් තියෙන කුණු තමයි මේ දැන් පුච්චන්න හදන්නේ මේ ඉදලාරම් බලලා මොකද මේ ඉතින් සමහර මිනිස්සු කියන කොට්ටාසේ දාලා ගිහින් තියෙන ඇඳුම් ඉඳලා දාලා ගිහින් තියෙනවා මේ දින් තව බෑග් එකක් ඉතින් මිනිස්සු කියන කොට්ටාසේ දාලා ගිහින් තියෙනවා එතන අනුන්ගේ කුණු කර ගහන්නලා තින්නේ අපිට ඉතින් මෙතෙන්ටවත් දාලා ගිනි දියමු ඉතින් වෙන මොනවා කරන්න මෙතන කහතුඩුවේ මහවංගුවේ පරණ පාරේ මේක තමයි ඉතින් කුණු දාලා ගිහින් තියෙන්නේ මේක ඉස්සෙල්ලා බලන්න ඕන කුණු කාගේද හින්දමන්ද කියලා හොයලා බලලා එහෙම ගිනි දියමු අදින කුණු මේ දින අනිත් බෑග් ටික මේ අර තියෙන තියෙන අනිත් බෑග් එක පුහුළුයි අනේ කොඩි වෙන කපුවක් දාලා ගිහිල්ලා තියෙනවා අර තියෙන අනිත් එක වලට තමයි ඉතින් කපුවේ උන්ගේ පිටින්ම ගියා නම් හොඳයි කියලා බලමු මොකද්ද වෙන්නේ කියලා තව තියෙන කුණු දාලා ගිය ප්ලේස් ඔය තැන් වල මේ තියෙන අනිත් කුණු දෙක නේද දාලා ඉන්නේ ඇතුළට පිසි කරලා තියෙනවා දැන් මේ කුණු ටික ඔය ගිනි තියනවා දැන් ඔය මේ දාලා ගියේ ටිකේ කුණු ටික ඔන්න මංම දැන් ගිනි තියනවා තව බෑග් එකක් තියෙනවා බෑග් දෙකක් තියෙනවා බලමු පොඩ්ඩක් ලෙහලා කාගේද කියලා නේ පුච්චන්න ඉස්සෙල් හොයාගන්න පුළුවන් මේ වුණාම තමයි හොයාගන්න ලේසි එන්න මේ කුණු ටික ඒකට නම් අයිතිකාරෝ මං හිතන්නේ මේගොල්ලෝම තමයි මේ ඔන්න ඔය බෑග් ටික අයිතිකාරෝ ටික නම් හම්බුණා අපි බලමු ඔයාලට මොකද්ද කරන්න පුළුවන් කියලා කුණු දාන එකට. හරි. අරකෙත් එමෙ තමයි. ඇදලා බැලුවා ඉතින් අයිතිකාරෝ හම්බුණා ඉතින්. ටික මම හිතන්නේ ඔක්කොගම එකක තමයි. බලමු මොකක් හරි කරන්න පුළුවන්ද කියලා මේකට. මම බලා කරන මිනිස්සු කියන જાති හැටි. හරි. එකකට දාලා එක ගෝණයකට දාලා තව එකකට දාලා දෙන්න. කුටි බ්‍රිජිනි ගන්නෙ නැහැ. දැනට ගිනි තියමු. ඉතින් හරියට පොලිසියෙන් දාලා බල්ලෝ ඉව කරොත් නම් හොයාගන්න පුළුවන්. බාගෙට ගියේ. තවුණක් තියෙන්නේ ඇඳුම් වගේක් තියෙනවා. උන් පරණ කාපු මේ වගේක් තියෙනවා. බෑග් එකක් තියෙනවා. පාරේ යන මිනිස්සුන්ට පාරේ යන්න නැහැ. ඔන්න ඔක තමයි ඇත්ත දත්තේ. පොඩි ළමයි පාරවල් වල යනවා. එතකොට වුණාම කුණු දැම්මාම කුණු ගඳ
ගහනවා අපි ළඟටමනේ දාන්නේ. එතකොට පේනවනේ මේ මිනිස්සු කියන්නේ සාමාන්‍ය උසස් මනසක් තියෙන මිනිස්සු. ඉතින් උසස් මනසක් තියෙන මිනිස්සු සතුන්ටත් ඇසිරෙනකොට මෙහෙම ටිකක් ඔයාලට පැහැදිලිවම පේනවා කතන්දරේ මොකක්ද කියන එක. එතකොට මේවා දාන්නේ සාමාන්‍යයෙන් එක්ක රැට නැත්තම් පාන්දරට. දැන් මේ කුණු දාපු කට්ටිය අදාළ කට්ටිය දැනට හම්බෙලා තියෙනවා. අපි බලමු නීතිමය පැත්තෙන් යාලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා. ඒ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මම හිතනවා හැමෝටම ලොකු සාධාරණයක් කරනවා කියලා. මොකද ඔයගොල්ලෝ පැත්තේ මේවා කුණු දාලා ඉන්නවනම් ඔයගොල්ලෝ ක්‍රියාමාර්ගයක් ගන්න.